උතුවන් කන්ද නැත්නම් සරදියෙල ගල කියන්නේ කවුරුත් දන්න ලංකාවේ ප්‍රසිද්ධ ස්ථානයක්. මේකට හේතුව තමයි ජීවමාන සරදියෙල් මෙම ප්‍රදේශයේ ජීවත් වී තිබීම. Travel Life අපි අද යන්නේ මේ උතුවන් කන්ද සංචාරයකට. මේ සැබෑ සුන්දරත්වය දකින්න නම් සරදියෙල් ගලේ මුදුනටම නගින්න ඕනේ. හැබැයි උඩටම නගින එක අසීරුයි වගේම අවදානම්. ඒ හින්දා තමන්ගේ ආරක්ෂාව ගැන වැඩි සැලකිල්ලක් දක්වන්න. සරදියෙල් ගලේ ඇති විශේෂත්වය තමයි මුදුනේ ඉඳන් බැලුවම යටත් වේදවාදීන් පැමිණෙන සෑම මාර්ගයක්ම දැක ගන්න ලැබෙන එක. එකල නුවර කොළඹ මාර්ගයේ ගමන් කළ යටත් වේදවාදීන්ගේ ධනය සොරා ගැනීමට සරදියෙල් ගල වාසස්ථානය කරගත්තා. ආධිපත්‍ය අවිස්සාවෙල්ල රබුක්කන පොල්ගහවෙල මෙන්ම කුරුණෑගල දක්වාද ව්‍යාප්ත කිරීමට සරදියෙල් ගල උපයෝගී කරගත්තා. ඒ වගේම තමයි සැඟවී සිටීමට භාවිතා කළ උමන් මාර්ගද මෙහිදී දැක් ගන්න පුළුවන්. උතුවන් කන්ද සංචාරයන ඔබට දැක් ගන්න පුළුවන් තවත් සුවිශේෂී ස්ථානයක් තමයි සරදියෙල් ගම. සරදියෙල් ගම කියන්නේ අතීතයේදී සරදියෙල් ඇතුළු කණ්ඩායම කර කී දෑ ජීවමාන ලෙස හඹා ඇති ස්ථානයයි. කොළඹ ඉඳලා එනවනම් කොළඹ නුවර පාරෙන් කෑගල්ල පහු කරලා තව කිලෝමීටර් 10ක් විතර එනකොට උතුවන් කන්ද හන්දිය හම්බ වෙනවා. මේ උතුවන් කන්ද හන්දියෙන් වමට හැරිලා කිලෝමීටරක් එකමාරක් ගියාම උතුවන් කන්දට යන්න පුළුවන්. ඔයගොල්ලෝ තවමත් Travel Life අපිව subscribe කරලා නැත්නම් අදම subscribe කරලා මේ වගේ ලංකාවේ සුවිශේෂීතයන් බලන්න අපිත් එක්ක එකතු වෙන්න.